එතනදී අයිතිකාරයක් කියන්න බෑ ප්‍රධාන වශයෙන්ම මෙයාට සහ මෙයාට කියලා. මොකද ඒකට හේතුවක් තියෙනවා. යම් නිර්මාණයක් කරද්දී සමහර වෙලාවට දැන් අපි කියනවා රයිට් කෝරස් එක මම ලිව්වේ ෆස්ට් වර්ස් එක සර් ලිව්වේ. එතකොට සෙකන්ඩ් වර්ස් එක සර් ලිව්වේ. මම කෝරස් එක විතරයි ලියලා තියෙන්නේ. නමුත් මේ ගීතේ ටිකක් කල් ජනතාව අතරට යද්දී මතක තියෙන්නේ ගොඩක් වෙලාවට කෝරස් එක විතරයි. නමුත් අර අනිත් කෙනා ලියපු දේවල් ඒ වචන ටික මිනිස්සුන්ගේ මේ නිරන්තරයෙන් කියවෙන්නේ නැහැ. ඔහො මට හිතන කෑල්ල දැම්මේ මං හිතන්නේ මම. මොකද මේ එතනදී මේක ලොකු කතාවක් සර්. සොහොයුරනේ කියන පදනම මේ තේමාව යටතේ තමයි මේ ගීතේ ලියන්නේ. සහ මද්ද්‍රව්‍ය ගන්න පුද්ගලයෙක් ඒකෙන් අයින් වෙනකොට ඒ ඇති වෙන හැඟීම් පිළිබඳව තමයි මේ ගීතෙන් කියන්නේ. තරපාරේ සිට ඔය මාලිගාවට උඹලා ගිහින් නැනේ අර මහා උළු ගෙදර. උඹේ අම්මට උඹ හුරතල් පෙන්න පණ්ඩම් ඔත මල් බොන්න. අපිට ඕන නෑන රැප් කරන්න මල් පණ්ඩම්. හැබැයි නෙමෙයි අපි හඳුන් කුරු ඉටි පණ්ඩම්.